මේ තින්නේ මට බයිබිට් එකෙන් උපු බයිබිට් ෆිසිකල් කාඩ් එක. ඉතින් මම මේ වෙනකොට බයිබිට් ගැන වීඩියෝ 3ක් කරලා තිනවා. ඉතින් මම පළවෙනි වීඩියෝෙන් කතා කරා කොහොමද මේ බයිබිට් එකේ වර්චුවල් කාඩ් එක ඇප්ලයි කරලා ලේසියෙන් අරගන්න කියලා. ඉතින් දෙවෙනි වීඩියෝෙන් කතා කරා කොහොමද මේ මගේ අතේ තියෙන බයිබිට් ෆිසිකල් කාඩ් එක ඔයාගේ නමටම ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න කියලා. ඉතින් තුන්වෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් තුන්වෙනි වීඩියෝ එකේ අද මම කතා කරනවා මේ බයිබිට් කාඩ් එක ඇතුළේ මොනවද තියෙන්නේ. ඒ වගේම කොහොමද මේ බයිබිට් ෆිසිකල් කාඩ් එක ඇක්ටිව් කරන්නේ. ඒ වගේම ඔයාලා අහලා තිබ්බ ප්‍රශ්න වගේකටත් මේ වීඩියෝ එක අන්තිමට ඔයාලට පිළිතුරු දැනගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් ලයික් කරන්න. ඒ වගේම channel එක තාම subscribe කරලා නැත්නම් යටින් subscribe කරලා එකතු වෙන්න. welcome to tech by සන්තුරු. ඉතින් මේ බයිබිට් කාඩ් එක මම ඕඩර් කරලා දැන් සති 3ක් විතර යනවා. ඒ කියන්නේ මේ කාඩ් එක මට ආවේ 20 වෙනිදා. ඒ කියන්නේ මට සති 3ක් වගේ ගියා මේ බයිබිට් කාඩ් එක ඩිලිවර් වෙන්න. ඉතින් ඔයාත් කැමති නම් මේ වගේ බයිබිට් කාඩ් එකක් ඕඩර් කරගන්න. ඔයාලට පුළුවන් කලින් තියෙන වීඩියෝ එක බලලා ලේසියෙන්ම ඔයාගේ ෆිසිකල් කාඩ් එක ගෙදරටම ඕඩර් කරගන්න. ඉතින් අපි බලමු මේ බයිබිට් කාඩ් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ කාඩ් එකක්. ඉතින් මේ වගේ කාඩ් එක තමයි ඔයාලට මේ කාඩ් එක ඩිලිවර් වෙන්නේ. ඉතින් මේක ඇරියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයාගේ නමත් එම්බෝස් කරලා මේ විදිහට බයිබිට් කාඩ් එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ කාඩ් එක මේ විදිහට අපේ කාඩ් එක එළියට ගන්න පුළුවන්. ඒක අරගෙන මේ අනිත් පැත්ත බලමු. ඔයාලට බලා ගන්න පුළුවන් කාඩ් එකේ නම්බර් එක තියෙනවා. ඒ වගේම එක්ස්පයර් ඩේට් තියෙනවා. අන්තිමට ඔයාලට බලා ගන්න පුළුවන් යටින් CVV එකත් එක්ක ඔයාගේ කාඩ් එකේ නමත් මෙතනින් එම්බෝස් කරලා තියෙනවා. ඉතින් මේ වගේ තමයි ඔයාගේ බයිබිට් ෆිසිකල් කාඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි දැන් කතා කරමු කොහොමද මේ බයිබිට් ෆිසිකල් කාඩ් එක ලේසියෙන්ම ඇක්ටිවේට් කරගෙන ලේසියෙන්ම යූස් කරන්න ගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම ඔයාගේ බයිබිට් ඇප් එකට යන්න. බයිබිට් ඇප් එකට ගිහිල්ලා ඔයා මේ බයිබිට් ෆිසිකල් කාඩ් එක ඇප්ලයි කරපු account එකෙන් මුලින්ම ඔයා log වෙන්න ඕනේ. log වුණාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට assets කියලා බටන් එක. ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට my cards කියලා section එකක් තියෙනවා. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ කලින් තිබ්බ virtual card එකයි ඒ වගේම දැන් මෙතන ඔයා order කරපු physical card එකත් මෙන්න මෙතනින් මේ card section එක ඇතුලේ පෙන්නනවා. ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් ඔයාගේ physical card එක select කරගන්න එක. එතෙන්ට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට activate card කියලා බටන් එක. ඉතින් මේක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඇති පොඩ්ඩක් මේ කාඩ් එක ඇක්ටිවේට් කරන්න මේ විදිහට අංක 3ක් ඉල්ලනවා. ඉතින් මේ අංක 3 ඔයාගේ ෆිසිකල් කාඩ් එක පිටිපස්සේ තියෙන CVV අංක 3 තමයි මෙයාලා ඉල්ලන්නේ. ඉතින් ඔයාගේ කාඩ් එක පිටිපස්සේ හරවුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙතනින් අංක 3ක් තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ අංක 3 මේ බොක්ස් එකේ ටයිප් කරගන්න. ඉතින් ටයිප් කරගෙන ඔයා මේ විදිහට කන්ෆර්ම් දුන්නාට පස්සේ ඔයාලට මේ විදිහට පොඩි වෙරිෆිකේෂන් එකක් ඒක කම්ප්ලීට් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ලේසියෙන්ම ඔයාගේ බයිබිට් ෆිසිකල් කාඩ් එක ඔයාගේ නමටම ඇක්ටිවේට් කරගන්න. රයිටින් දැන් මම කතා කරා මේ බයිබිට් ෆිසිකල් කාඩ් එක මොනවද ඇතුලේ තිබ්බේ ඒ වගේම කොහොමද මේ කාඩ් එක ඇක්ටිවේට් කරගන්නේ කියලා. ඉතින් මම කලින් දාපු වීඩියෝ එකට ඔයාලා ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් මම හිතුවා එතන කොමන් ප්‍රශ්න. ඒක ගොඩ දෙනෙක් අහලා තිබ්බ ප්‍රශ්න පහක් තෝරගෙන ඒ ප්‍රශ්න වලට ආන්සර්ස් දෙන්න. ඉතින් පළවෙනි ප්‍රශ්නයෙන් අහලා තිනවා අයියා කොහෙටද එන්නේ ගෙදරටම එනවද කාඩ් එක. ඉතින් ඔයාගේ ගෙදරටම මේක ඩිලිවර් කරන එකකින් මේක එන්නේ SL post එක කරා. ඉතින් මේක courier වලින් නෙවෙන්නේ ඔයාට මේක SL post කරා ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එකටම ලේසියෙන්ම registered post කරා එනවා. ඔයාට තියෙන අත්සන් කළා මේ කාඩ් එක ගන්න විතරයි. ඉතින් දෙවෙනියට අහලා තිනවා coming soon කියලා වැටෙන්නේ අයියා කියලා. ඉතින් මේ වෙනකොට බයිබිට් එකේ කාඩ් ස්ටොක් එක ඉවරලා කියලා එයාලා දැනුම් දීලා තිනවා. ඉතින් එයාලා කියන විදිහට දෙසැම්බර් අන්තිම හරි මැද හරි වෙනකොට ආපහු ඒ බයිබිට් ෆිසිකල් කාඩ් එක available කරනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා coming soon කියලා තියෙනවනේ ඔයාලා බය වෙන්න එපා. ඔයාලට මේ දෙසැම්බර් මැද සතිය හරි අන්තිම සතිය හරි වෙද්දී ඔයාලට මේ කාඩ් එක ආපහු රික්වෙස්ට් කරන්න පටන් ගන්නවා. ඉතින් යාළුවා පළවෙනි කාඩ්ස් මේ ස්ටොක් එක ඉවරලා කියලා තමයි මේ විදි කියන්නේ. ඉතින් අලුතෙන් කාඩ් ටික ආවට පස්සේ ඔයාලට පුළුවන් වෙනවා අලුතෙන් ෆිසිකල් කාඩ් එක ඇප්ලයි කරලා ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් තුන්වෙනියට අහලා තියෙනවා අයියා අපි බයිබිට් account හදනකොට දුන්න ඩීටේල්ස්ම කාඩ් එකට අවශ්‍ය නැහැ නේද? ඇඩ්‍රස් and name change වුණාට අවුලක් නැහැ නේද? කාඩ් එක ඇප්ලයි කරන්න ඕම් බැලන්ස් එක කොච්චරක් ඕනද මේ වගේ rules තියෙනවද කියලා. ඉතින් බයිබිට් කාඩ් එකේ නම දානකොට ඔයාලට පුළුවන් ඔයාගේ ලීගල් නමින් කොටසක් හරි කොටස් දෙකක් හරි උදාහරණයක් ගන්නකො ඔයාගේ ෆුල් නේම් එක නැතුව ඔයාලට පුළුවන් නමේ කොටස් දෙකක් වගේ දාන්න. ඉතින් ඇඩ්‍රස් එකට ඔයා දැනට ඒක ඔයා ලියුම් ගෙන්න ගන්න ඇඩ්‍රස් එකක් දාන්න ඕනේ. මොකද මේ ඇඩ්‍රස් එකට තමයි මේ බයිබිට් ෆිසිකල් කාඩ් එක ඩිලිවර් කරන්නේ. ඒ වගේම අහලා තියෙනවා මේ බයිබිට් කාඩ් එක ඇප්ලයි කරන්න ඔයාගේ බයිබිට් වොලට් එකේ බැලන්ස් එකක් තියෙන්න ඕනද කියලා. ඉතින් එහෙම බැලන්ස් එකක් ඕනේ නැහැ. මේ බයිබිට් කාඩ් එක සම්පූර්ණයෙන් ෆ්‍රී තමයි යාලා දෙන්නේ. ඉතින් අපිට පුළුවන් ලේසියෙන්ම ඔයාගේ කිසිම බැලන්ස් එකක් නැතුව මේ බයිබිට් කාඩ් එක ඇප්ලයි කරලා ගෙදරටම ගෙන්න ගන්න. ඊට පස්සේ යාලා තියෙනවා බ්‍රදර් කාඩ් එක හැදුවා බට් Apple Pay වලට ඇඩ් කරන්න බෑ නේද? ඇඩ් කාඩ් ලේට කියලා පෙන්නනවා කියලා. ඉතින් එයා බයිබිට්ෙන් කියන විදිහට මේ විදිහට මේ විදි Apple Pay සපෝට් එක බයිබිට් කාඩ් එක නැති වෙලා තියෙනවා. ඉතින් යාලා කියන විදිහට ඊළඟ අවුරුද්දේ මේක හරියයි කියලා තමයි කියන්නේ. ඉතින් දැනට ඔයාලා අර මගේ virtual card එක බලලා මේ Apple Pay wallet එකට කාඩ් එක ඇඩ් කරලා තියෙනවා ඔයාලට යූස් කරන්න පුළුවන්. ඉතින් අලුතෙන් ඔයා හදන කාඩ් ඔයාලට දැන් Apple Pay wallet එකට ඇඩ් කරන්න බෑ. ඊට පස්සේ ආලා දිනවා අයියා කාඩ් එක ගන්න කොච්චර කාලයක් යනවද කියලා. ඉතින් කාඩ් එක ගන්න සත් 3ක් වගේ තමයි යන්නේ. ඉතින් ඒක වෙනස් වෙන්න පුළුවන්. ආගේ පළාතෙන් පළාතට මට මේ කාඩ් එක ගන්න සත් 3ක් වගේ තමයි.
රයිට් ඉතින් මේ වීඩියෝ එකෙන් අද මම කතා කරා Bybit physical card එකේ unboxing එකත් එක්ක කොහොමද මේ Bybit physical card එක ඔයාගේ නමටම ඇක්ටිව් කරගන්නේ කියලා. ඒ වගේම ඔයාලා තිබ්බ පොඩි ප්‍රශ්න ටිකකට උත්තර දුන්නා. ඉතින් මේ වීඩියෝ මේ විදිහට තමයි වුනේ. ඉතින් ඔයාලට පුළුවන් යට තියෙන link එකෙන් ගිහිල්ලා ඔයාගේ Bybit physical card එක ඔයාගේ ගෙදරටම ඕඩර් කරගන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. මේ Tech by Sandro.